මනනන්දන ඇවිත් සභාව වාර කරලා යාඥා කරන්න. හලෙලූයා. සුදතුමන් යයි නොයනසේ මාගේ නැවතුණා. එළියවී මා ජීවිතේ එතුමන් රජ වුණා. හලෙලූයා. අද විශ්වාස කරන්න ඒ තනි නොකරනා වූ දෙවියන් වහන්සේ සුද්ධාත්මයන්න් වහන්සේ තුලින් ඔබගේ හදේ මගේ හදවතේ රජ වුණා. උන්වහන්සේ ලැබුම් ගත්තා. හලෙලූයා. ඔබ මාව කවදාවත් තනි කරලා යන්නේ නැහැ. හලෙලූයා. උන්වහන්සේ ආවේ සදාකල් ඔබ සමග මා සමග සදාකාලික ජීවිතයක් ගත කරන පිණිසයි. හලෙලූයා. අපගේ ශරීර කූඩුව මේක ක්ෂය වුණත් වැය වුණත් යම් කිසි දවසක අපිව දාලා ගියත් අපගේ ආත්මය අපගේ ප්‍රාණය සමග ඒ ශුද්ධාත්මයන් වහන්සේ සදාකල් ඉන්නට කිවිසුමක් කරලා තියෙනවා. හලෙලූයා. ඒ නිසා අද ශක්තිමත් වෙන්න ඔබගේ ආත්මය ඔබගේ ප්‍රාණය තමයි ඔබව ජීවත් කරවන්නේ. හලෙලූයා. ඇතුළට දාගන්න ශුද්ධාත්මයන් වහන්සේ නිතැතින් ඔබට මට පිහිට වෙනවා. හලෙලූයා. ස්තුති ස්වාමිනී. වේවා ප්‍රශංසා වේවා. ස්වර්ගයත් මහ පොළොවත් එහි ඇති සියල්ලත් මා පාලනය කරන අතිසුද්ධ ධර්මිෂ්ඨ දෙවි පියාණෙනි, ඔබට අනේක වාරයක් ස්තුති අද දවස නිසා. ජීවමාන දෙවි තාත්තේ අපි සභාවක් වශයෙන් ස්වාමිනී එකතු වෙන ඔබ වහන්සේගේ පාද පාමුල. ජීවමාන දෙවි තාත්තේ මේ ඔබ වහන්සේගේ සලස්මයි ස්වාමිනී. ජීවමාන දෙවි තාත්තේ ඔබට අනේක වාරයක් ස්තුති මේ ලෙස ඔබගේ අභිමුඛයේ රැස් වෙන දුන්න කරුණාව නිසා. ස්වාමින් වහන්සේ මුලින්ම ස්වාමිනී මේ සභාවේ සභාපාලක ස්වාමින් වහන්සේ අපේ එඩේරව යේසුස් වහන්සේගේ ලේ බලකොටු තුළ සංගවනවා. ස්වාමින් වහන්සේ ඔහුගේ භාර්යාව දරුවන්ව යේසුස් වහන්සේගේ ලේ බලකොටු තුළ සංගවනවා. ස්වාමින් වහන්සේ ස්පර්ශ කළ මැනව ස්වාමිනී ඔබ වහන්සේ තුලින් අද දවසේ ගලන ඒ බලවත් ආලේපය ඒ සභාපාලකතුමා තුලින් ගලමින් ස්වාමින් වහන්සේ ඒ වැඩිහිටියන් තුලින් ගලමින් ස්වාමින් ඔබ වහන්සේගේ සභාව තුල අද බලවත් දේ හැම කෙනෙක් තුලම ඔබ වහන්සේ කරන්න යන නිසා ස්තුති කරනවා. ස්වාමින් වහන්සේ ඒ ඔබ වහන්සේගේ සලස්ම අනුව ඔබ වහන්සේ හැම කෙනෙක්ම අද රැස් කළා. ඔබගේ කැමැත්ත අනුව හැම කෙනෙක්ම තෝරාගත්තා. ස්වාමිනී ජීවමාන දෙවි තාත්තේ ඔබ වහන්සේ අද දවසේ බලවත් හාස්කම් ලකුණුද තබමින් මේ ස්ථානයේ ඔබ සනාත වෙන්න යන නිසා ප්‍රකාශ වෙන්න යන නිසා හැම කෙනෙකුටම ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කරන්න යන නිසා ඔබට ස්තුති කරනවා. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ඒ සේවය කරන ඒ හැම කෙනෙක් ඔබගේ හස්තයට බාර කරනවා. ගීතික කණ්ඩායම ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. ප්‍රශංසා නමස්කාරය ගෙනෙන ඒ සහෝදරිය ඔබගේ හස්තයට බාර කරනවා. ඒ දේව වචනය ගෙනෙන කෙනා ඒ පාස්ටර් ශාන්ත ඔබගේ හස්තයට බාර කරනවා. ස්වාමින් වහන්සේ වචනය තුලින් අද දවසේ ඔබ වහන්සේ කතා කරන්න නිසා ස්තුති කරනවා. ස්වාමින් වහන්සේ ඒ ඔබ වහන්සේගේ දෙමුහත් කඩුවක් වැනි වචනය අද දවසේ පැමිණ ඒ ඔබ වහන්සේගේ වචනේ කරන කොටගෙන අද දවසේ රෝගීන් සුව වෙන්න යන නිසා ස්තුති කරනවා. ස්වාමින් වහන්සේ වචනේ කරන කොටගෙන ඒ හැම බලකොටුවක්ම කැඩමින් හැම කෙනෙක්ම අද දවසේ නිදහස් වෙන්න යන නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ සභාවේ අවශ්‍යතාවය මානසික වේවා ලෞකික වේවා සියල්ලන්ටම පිළිතුරු දෙන්න පුළුවන් එකම දෙවියන් වහන්සේ ඔබ නිසා ඔබට ස්තුති කරනවා. ස්වාමින් වහන්සේ අද දවසේ අලුතෙන් යම් කිසි කෙනෙක් පැමිණියාද ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ උන්ට ප්‍රකාශ වෙන්න යන නිසා ස්තුති කරනවා. ජීවමාන දෙවි තාත්තේ මුළු සභාවම යේසුස් වහන්සේගේ නිර්මල ලේ රැකවන්න තුල සංගවෙනවා. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ක්‍රියා කරන නිසා ස්තුති කරනවා. මේ සභාවට විරුද්ධ ක්‍රියා කරන හැම යක්ෂයාගේ අන්ධකාර බලවේගයකටම අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අනකරණවත් වෙන පිණිස ජීවමාන දෙවි තාත්තේ ඔබ වහන්සේ ක්‍රියා කළ මැනව ස්වාමීනි අද දවසේ එන්න බැරි වූ කෙනෙක් ඇද්ද? ඒ ආයතන ඔබ වහන්සේගේ බලවත් ආලේපය ඒ ස්ථානවලට ගලා ගොසින් ඒ ස්ථානවල පරිවර්තනය අතුලාන්ත වෙනස් කිරීම ඔබ කරන්න යන නිසා ස්තුති කරනවා. ස්වාමින් වහන්සේ මේ ඔබ වහන්සේගේ ශරීරයයි ඔබ වහන්සේගේ ශරීරයේ අවයව දැන් එකට ක්‍රියා කරමින් එකම ප්‍රේමයකින් එකම බලාපොරොත්තුවකින් ඔබ වහන්සේ තුල රැස් වෙලා ඉන්නවා. ස්වාමීනි ඔබට නමස්කාර කරන්නට ඒ නමස්කාරයේ වස්ත්‍රයෙන් ඔබ වහන්සේගේ දරුවන් දැන් හදවන්න කියලා යාඥා කරනවා. ඔබ
වහන්සේ ක්‍රියා කළ මැනව බලවත් ලකුණු බලවත් සාක්ෂිකරුවන් වන්ට ඔබ වහන්සේගේ දරුවන් ඔබ වහන්සේ පාවිච්චි කරමින් ඒ සදා සැලසුම් කරමින් ඒ අමාරු තැන්වල ඔබගේ යන්සයි ස්තුති කරනවා. චුමාන දෙවි තාත්තේ කිසිවෙකත් නාර දෙවි පියාණෙනි ඔබ වහන්සේගේ අභිමුඛයට රැස් වෙන්න දුන්න මහත් කරුණාවන් සයි ස්තුති කරනවා. මෙතෙන් පටන් ස්වාමිනී සභාව ඔබ වහන්සේ කැමති ලෙස සුද්ධාත්ම දෙවි පියාණෙනි ඔබ වහන්සේ පැමිණ රජ කරමින් ඔබ වහන්සේගේ කැමැත්ත දැන් කරන්න කියලා යාඥා කරනවා. ස්වාමිනී ඔබගේ හස්තයට මුළු සභාව මුළු සේවය බාර කරනවා. ක්‍රියා කළ මැනව අප වෙනුවෙන් දීපදු යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. දෙවියන් වහන්සේට ස්තුති කරන්න. හලෙලූයා. දෙවියන් වහන්සේ අපගේ එක්සිත වීමේ යාඥාවට පිළිතුරු දුන්නා. හලෙලූයා. අපි කියවන්නට යනවා ක්‍රියාපොතේ 4:12 වෙනි වගන්තිය. ක්‍රියාපොතේ 4:12 කියනවා වෙන කිසිවෙකු තුල ගැලවීම නැත්තේය. ගැලවීම. හලෙලූයා. ඊටමත් බලවත් වූ වචනයක් ගැලවීම. හලෙලූයා. මේ ලෝකයේ ගැලවීමද ස්වර්ගෙන් එන ගැලවීමද අපකට එදිනෙදා ජීවිතේ කරන්නට තියෙන අවශ්‍ය දේවල් වලින් කරගන්නට අපට ගැලවීමක් අවශ්‍යයි. ඒ ගැලවීමට පිට වෙන්නේ කවුද? වෙන කිසිවෙකු තුල ගැලවීම නැත්තේ. කා තුලද එහෙනම් ගැලවීම තියෙන්නේ? මක් නිසාද? අපේ ගැලවීමට අවශ්‍ය වූ මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගෙන් යට නැත්තේ අය කීවේය. කා තුලද එහෙනම් ගැලවීම? එකම කෙනා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හලෙලූයා. බලවත් අත්බල සන්නාසයක් දෙන්න. ඒකයි අපි කියන්නේ ඔබ මට දුන් ගැලවීම. හලෙලූයා. උන්වහන්සේගෙන් තමයි ඔබට මට සියල්ලෙදී ගැලවීම ලැබිලා තියෙන්නේ. ඒ නිසා සන්තෝෂයෙන් ප්‍රීතියෙන් ගායනා කරන්න ඔබට සම්පූර්ණ ගැලවීම ලැබෙනවා. ඒ දොර විවෘත වෙලා තියෙන්නේ. හලෙලූයා. අත් දෙක විවෘත වෙලා. හලෙලූයා. ඒ ප්‍රේමේ දොර විවෘත වෙලා තියෙන්නේ. ගායනා කරන්න. හලෙලූයා. දුන් ගැලවීම ඔබ මට දුන් සැනසීම මුදනෙමි සමදාම දේසුනිමා නිරතුරුම ඔබේ හස්තය දිගු කරමි මා ආත්මය පුබුදුවමි මා හට රැකවරණ දෙමි මා සනසාලු සමිරු ඔබ මට දුන් ගැලවීම ඔබ මට දුන් සැනසීම මුදනෙමි හැමදාම දේසුනිමා නිරතුරුම ඔබේ හස්තය දිගු කරමි මා ආත්මය පුබුදුවමි මා හට රැකවරණ දෙමි මා සනසාලු සමිරු මගේ ආසාව ඔබ දැක ගන්නයි හැමදාම රාත්‍රියේදී දරුවෙමුනි ඔබව සොයා එන්නම් යේසුනි ඔබ වහන්සේ යේසුස් නම පමණක් දිලමි සියලු දුකින් ගැලවීමෙන් මුදවාලු සමිරු ඔබ මට දුන් ගැලවීම ඔබ මට දුන් සැනසීම සිතුදුනිමි හැමදාම දේසුනිමා නිරතුරුම ඔබේ හස්තය දිගු කරමි මා ආත්මය පුබුදුවමි මා හට රැකවරණ දෙමි මා සනසාලු සමිරු
ඔබට ගැලවීම ලැබෙනවා. අද ඔබ විශ්වාස කරනවා නම් මිනිස්සයා ඔබට පීඩ වෙන්නට යනවා. ග්‍රීෂ්මයේ මට සෙවණක් වී කියලා ගාඩා කරන්න. මට සෙවණක් පියවිනේ දිය උල්පතේ උනාට වේ රජස්ථානයවි මා ගැලවූ සමීදුන් යේසුනි ඔබ වහන්සේ යේසුස් නම මම ස්වාමිනී ස්වර්ගෙන්ද ඔබ වහන්සේගේ ජනතාවගෙන්ද මේ සෑම දරුවෙකුටම බලාපොරොත්තු වෙන සහන වරම පීඩෝපකාරය ආශිර්වාදය සොය සෞභාග්‍ය මේ සෑම දරුවෙකුටම මේ මොහොතේ දානය කරන්න. අපා පියාණනි යේසුස් ක්‍රිස්තුනි සුද්ධාත්මයන් ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේගේ කරුණාව මුදනු ලද්දෝ එසේ කියත්වා කිව්වා. හලෙලූයා හලෙලූයා. ඔබ වහන්සේ ස්තුති වේවා ප්‍රශංසා වේවා. හලෙලූයා හලෙලූයා. එසේ කියත්වා. හලෙලූයා. මුදනු ලද්දෝ එසේ කියත්වා. හලෙලූයා. අපි ගීතාවලියේ 103 වෙනි පරිච්ඡේදයට පෙරලන්නට යනවා. හලෙලූයා. ගීතාවලියේ 103. හලෙලූයා. ගීතාවලියේ 103 තමයි කියන්නේ අපට ඒ මහත් අපගේ ආත්මය ප්‍රශංසා කරන්නයි කියලා දෙවියන් වහන්සේට උන්වහන්සේ අපට දුන්නා වූ සෑම උපකාරයක් නිසාම උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්නයි කියලා දෙවියන් වහන්සේගේ කරුණාව සහ අනුකම්පාව ගැන ප්‍රශංසා කරන්නයි කියලා. එතන කියන මාගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට ප්‍රශංසා කරව. යේසුස් කියන නාමයට මුළු හදවතින්ම දෙවියන් වහන්සේට ශුද්ධාත්මයන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්නයි කියලා. ඒ ත්‍රියේක දෙවියන් වහන්සේ ඔබට මට පිහිට වෙනවා. මාගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව උන්වහන්සේගේ උපකාර සියල්ල සිහි නැති නොකරව උන්වහන්සේ තාගේ සියලු අයුතුකම් කමා කරනසේක තාගේ සියලු රෝග සුව කරනසේක තාගේ ජීවිතය විනාශයෙන් මුදා කරුණා ගුණය හා දයාව නැමැති ඔටුන්නෙන් තා සරසනසේක රාජ ලිකුමෙන් තාගේ යෞවනකම අලුත් වන පිණිස උන්වහන්සේ තාගේ කට යහපත් දෙයින් තෘප්තියට පමුණුවන සේකයි කියලා කියනවා. හලෙලූයා. උන්වහන්සේ ඔබ මාව රාජාලියකුමෙන් ඔසවන්නට යනවා. හලෙලූයා. අපට තියෙන්නේ උන්වහන්සේගේ පාද පාමුල වැඳ වැටෙන්න. හලෙලූයා. උන්වහන්සේට යටහත් වෙද්දී අපි උන්වහන්සේගේ පාද පාමුල උන්වහන්සේට සියල්ල කරන්නට පුළුවන් වූ දෙවියන් වහන්සේ කියලා ඒ මරිය මෞතුමිය කිව්වා වගේ ඔබ වහන්සේට සියල්ල කරන්නට පුළුවන් කියලා උන්වහන්සේට ඒ උත්කෘෂ්ඨතාව දක්වන කල්ලි අපි උන්වහන්සේගේ යටහත් භාවයෙන් ක්‍රියා කරන කල්ලි ශුද්ධාත්මයන් ඔබ මාව ශක්තිමත් කරනවා. හලෙලූයා. ඒ කැලවීමද ඒ ආශිර්වාදයද අනුග්‍රහයද ඔබට මට ලබා දීලා රාජාලියකමෙන් ඉහළට පියඹා යන්නට උන්වහන්සේ ආලේප කරනවා. හලෙලූයා. මගේ ආත්මය ස්තුති පුදායි. See
බව කියන්නේ. සියසුනේ ස්වර්ගෙන් හලෙලූයා උන්වහන්සේ දීලා තියෙනවා හලෙලූයා thank you Jesus hallelujah Junto senegeni prasansadu Yesu obama ragenayai Mage atmaya tuti puja Masatu siyala prasansadu Silu pagara sihitarau Ape ayu tukang Mage atmaya tuti puja Mata kusiyala prasansadu Silu pagara sihitarau Ape ayu tukang mamagala Ape ayu tukang mamagala Ape ayu tukang mamagala hallelujah hallelujah සාවේවා කියන්න hallelujah කියන්න දෙවියන් වහන්සේට ස්තුති වේවා ප්‍රශංසා වේවා hallelujah දෙවියන් වහන්සේට ස්තුති වේවා hallelujah අපිට උන්වහන්සේ ඒ ලේ ගංගාව තුලින් අනර්ග වූ ජයග්‍රහණයක් ගෙන දුන්නා hallelujah ඒ කොලොස්සි පොතේ
2:14 කියනවා. ඊට කලින් අපි මතෙව් පොතට යමු. මතෙව් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 38 සිට 39 දක්වා මතෙව් පොතට පෙරළමු අපි. මතෙව් පොතට පෙරළමු අපි. මතෙව් පොතේ උන්වහන්සේ අපට මතක් කරලා දෙනවා. උන්වහන්සේ අලුත් රාජ්‍යයක් ගොඩනගන්නයි උන්වහන්සේ පැමිණියේ. මතෙව් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 38 සිට 39 දක්වා. මතෙව් 5:38 සිට 39 දක්වා. මතෙව් 38 උන්වහන්සේ පුරාණ ගිවිසුමේ අපට මතක් කරලා දෙනවා. ඇසට ඇසක්ය, දතට දතක්ය යයි කී බව නුඹලා අසා තිබේ. පුරාණ ගිවිසුමේ කොහොමද? පලි ගැනීම. ගැව්වොත් ගැව්වා. ඈකට මොන හරි කරදරයක් කෙරුවොත් අනිත් ඈත් උගුලලා ගන්නට ඕන. අතට දතට දතක්ය ඒ වගේ. පලි ගැනීම හලෙලූයා. ඒ ආකාරයෙන් තමයි පුරාණ ගිවිසුමේ ක්‍රියාදාමය සිද්ධ වුණේ. නමුත් උන්වහන්සේ කියන නමුත් මම නුඹලාට කියමි නපුරු අය සමග පොරට නොසිටිල්ලා. යමෙක් නුඹේ දකුණු කම්බුලට ගැසී නම් ඔහුට අනිත් කම්බුලද හරවාපන්න. බලන්න මේ කම්බුලට ගැව්වොත් අනිත් කම්බුලත් හරවන්නයි කියන හාලෙලූයා. උන්වහන්සේ අපට අලුත් ආකල්පයක්, අලුත් ජීවන මාර්ගයක්, අලුත් නැම්මක් උන්වහන්සේ අපට ගෙන දුන්නා. උන්වහන්සේ වෛරය, තරාව, ක්‍රෝධය වෙනුවට ප්‍රේම කරන්නට, ආදරය කරන්නට, ඒ වැරදි කරන අයට, ඔබට විරුද්ධව කතා කරන අයට, ඔබගේ තරහකාරයට යාඥා කරන්නයි කිව්වා. ඒ අය වෙනුවෙන් පාද පාමුල වැඳ වැටලා ඒ අය වෙනුවෙන් පව්කමාව ඉල්ලන්නයි කිව්වා. හාලෙලූයා. දෙවියන් වහන්සේ අපට ස්වර්ගය විවර කළා. හාලෙලූයා. කොලොසි පොතේ 2:14 සහ 15 වෙනි පරිච්ඡේද වගන්තිය කියනවා. කොලොසි පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 14 සහ 15 උන්වහන්සේ අපට මතක් කරලා දෙනවා. උන්වහන්සේ ඒ තීන්දුව වෙනස් කරලා අපට විරුද්ධව අපට එදිරිව තිබුණා වූ ලියවිල්ල මකා දමා ඒක කුරුසයේ ඇනගසා අහක් කළසේක. ලියවිල්ල තිබුණේ ඔබට විරුද්ධව, මට විරුද්ධව. හාලෙලූයා. නමුත් අද ඒ ලියවිල්ල උන්වහන්සේ මකා දැම්මා ඒ බැටළු පොතක අනන්ගේ ලේවල බලයෙන්. හාලෙලූයා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ තමන් කෙරෙන් අධිපතින්ද බලයලත්තන්ද පහකොට ප්‍රසිද්ධයෙන් ඔවුන් දක්වා කුර්සිය කරනකොටගෙන ඔවුන්ගෙන් ජයගත් බව ප්‍රකාශ කළසේක. හාලෙලූයා. ප්‍රසිද්ධියේ හාලෙලූයා. අද පුංචි ළමයෙකුගෙන් උනත් ඇහුවත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ කවුද කියලා ඒ දරුවා දැනගන්නවා. ඒ දරුවා දන්නවා. හාලෙලූයා. උන්වහන්සේ ප්‍රසිද්ධියේ යාගයක් වුණා. හාලෙලූයා. උන්වහන්සේ යක්ෂයාගේ හිස පොඩි කරලා ස්වර්ගයේද පොළොවේද පොළොව යටද සියල්ල විනාශ කෙරුවා. හාලෙලූයා. උන්වහන්සේ ඔබට මට අනර්ග වූ සදාතනික ජීවනය දීලා ඔබ මාව රජවරු වගේ මේ පොළොව තලයේ ජීවත් කරවන පිණිස. හාලෙලූයා. ඒ නිසා උන්වහන්සේට අපි සදා ණය ගැති. හාලෙලූයා. උන්වහන්සේ රජුන්ගේ රජ. උන්වහන්සේ කුර්සියේ වද විඳලා උන්වහන්සේ සියල්ල තීන්දුනේ කිව්වා. ඒක සමාප්තයි කිව්වා. ඔබට තියෙන්නේ, මට තියෙන්නේ විශ්වාස කරලා ජයග්‍රහණය ලබා ගන්න. හාලෙලූයා. මරණයෙන් උත්ථාන වෙච්ච ඒ බලය, උත්ථාන කරපු බලය අද ඔබගේ මගේ ශරීරවල ක්‍රියා කරනවා. හාලෙලූයා. මරණයෙන් නැගිට එකම තැනත්තා. හාලෙලූයා. ඔබට මට ජයග්‍රහණය දෙන්න පිණිස ඒ උත්ථාන වූ බලය කරනකොටගෙන අපට අද ඡායනියතයි. ඒ ලේ අදත් ගලනවා. ඔබ විශ්වාස කරන මොහොතේ, අද විශ්වාස කරන මොහොතේ ඒ ලේ තවර ගන්න. හාලෙලූයා. ඔබගේ ශරීරයේ තියෙන සෑම දුර්වලකමක්ම මේ මොහොතේ ඉවත් වෙනවා. සෑම ලෙඩ රෝගයක්ම, සෑම විස බීජයක්ම මේ මොහොතේ උන්වහන්සේ ලේවල බලෙන් ඒ සියල්ල පුච්චා දමනවා. හාලෙලූයා. ගලනවා ඒ ලේ. හාලෙලූයා. අපි ගායනා කරමු.
Hallelujah. ඔබගේ ඒ දුර්වල තැන් වලට ඔබගේ ශරීරයේ ඒ ආශිර්වාද අවශ්‍ය තැන් වලට hallelujah. මනසට ශරීරයට කකුල් අතපය වලට hallelujah. උන්වහන්සේගේ ලේ තවර ගන්න hallelujah. ඒ ලේ කතා කරනවා. ඒ ලේ කතා කරනවා hallelujah. ඒ ලේ කතා කරනවා ඔබ විදිහේ මගේ ඒ යාපද පිණිස ඔබට මට ජයග්‍රහණය දෙන්න පිණිස හalleluya හalleluya ස්වර්ගයේ විවර වුණා කියලා ගායනා කරනවා ස්වර්ගයේ විවර කළා සියලු තීන්දුව කළා ලියවිල මකාදනෝගේ ඉවසුමාලත් කළා වීණය වැදිරෙව්වා මානජ දෙවියන් වහන්සේට ස්තුති වේවා. දිරය කරන කොටගෙන ස්වාමිනිය වහන්සේ අපිට අද සමාදානය ගෙන දුන් නිසා ස්තුති කරනවා. පවුල් වලට සමාදානය ගෙන දුන් නිසා ස්තුති කරනවා. මේ දරුවන්ගේ හදවත් වලට අද සමාදානය ගෙන දුන් නිසා ස්තුති කරනවා. ස්වාමිනී සෑම හදවතක්ම ස්පර්ශ කරලා ඔවුන් බලාපොරොත්තු වෙන ඒ ජයග්‍රහණය අද ස්ථාපිත කරපු නිසා ස්ථිර කරපු නිසා ඔබ වහන්සේට අපි ස්තුති කරනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. 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 Yeah.
අපි ඔබ වහන්සේගේ අනර්ගෝ ඒ ආලේපය කරන කොටගෙන අද වියගස් මේ ස්ථානයේ කඩපු නිසා ස්වාමිනේ ඔබ වහන්සේගේ ආලේපය තමයි ඒ වියගා කඩන්නේ. හාලෙලූයා. ස්වාමිනේ ඔබ වහන්සේ මේ දරුවන්ගේද මගේද තිබිච්චාව ඒ සෑම දුර්වලකමක් අසනීපයක්ම ලෙඩ රෝගයක්ම ඒ අසමගිකමක්ම ස්වාමිනේ තිබුණා වූ ඒ ආශිර්වාදයට විරුද්ධව තිබුණා වූ සෑම බලවේගයක්ම වහන්සේ නිර්පා දමලා ඒ බලවේග පුච්චා දමලා ස්වාමිනේ අද දොර විවෘත කරපු නිසා ස්තුති කරනවා. හාලෙලූයා. ආශිර්වාදිත වේවා. හාලෙලූයා. හාලෙලූයා. ස්වාමිනේ මේ දරුවන්වද මාවද ඔබ වහන්සේගේ අනර්ගෝ ආලේපෙන් ආශිර්වාදයෙන් පුරවා ඔබ වහන්සේ ඒ බලාපොරොත්තු වෙන ඒ ඉලක්කය කරා යන්නට සදාතනික ජීවනය කරා ගෙන යන්නට ඔබ වහන්සේ ආලේප කරලා ආශිර්වාද කරලා සෑම දෙයක්ම ජේසුස්ගේ නාමයේ බලයෙන් ස්ථිර කරලා සනාථ කරලා තුන් නිසා ස්තුති කරනවා. නාසරෙතේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. ආමෙන්. හාලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. හාලෙලූයා. උන්වහන්සේගේ අභිමුඛයේ අපි වාඩි වෙමු. උන්වහන්සේ ගෞරවය දෙවියන් වහන්සේට කියලා අපගේ ජීවිතවලින් අපි ගත කරන්නා සෑම මොහොතකින්ම සියලු ගෞරවය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට දෙන්නයි කියලා. හalleluya. මෙතන කියනවා යෝහන් පොතේ 9 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට උන්වහන්සේ යද්දී උපන්දා පටන් අන්ධ වූ මිනිසෙකු දුටුසේක. බලන්න මේ මිනිසයාට පේන්නේ උපන්දා පටන් අන්ධ වූ මිනිසෙක්. උන්වහන්සේ යද්දී උපන්දා පටන් අන්ධ වූ මිනිසෙක් දුටුසේක. කවුද දැක්කේ? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අද ස්වර්ගයේ සිට දෙවියන් වහන්සේගේ දකුණු පාර්ශ්වයේ සිට ඔබදව දකිනවා, මාව දකිනවා. හalleluya. අපි දකින්නේ හalleluya. අපි අන්ධ වෙලා වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ ඇස් ඔබම ඔබ යනවා. හalleluya. අද ඔබ කරපු මේ දැන් දීපු තුටුපන්රු පවා උන්වහන්සේ දැක්කා ඔබ ආශිර්වාද කරන පිට. හalleluya. උන්වහන්සේ කියනවා උන්වහන්සේ යද්දී උපන්දා පටන් අන්ධ වූ මිනිසෙකු උන්වහන්සේ දුටුසේක. උන්වහන්සේගේ ගෝලියෝ රබ්බි මොහු අන්ධව ඉපදීමට පව් කළේ කවුද? මොහුද මොහුගේ දෙමව්පියෝදයි ඇසෝය. බලන්න පරිසිවරු ඒක ගෝලියෝ ඒගොල්ලෝ මුලේ වැඩි හැම දෙයක්ම ප්‍රශ්න කරනවා. අර එක කොහමද උනේ? මේක කොහමද උනේ? මේක මෙහෙම අර වෙන්නේ කොහමද? ප්‍රශ්න. නමුත් ස්වාමීන් වහන්සේ බලන්න යේසුස් වහන්සේ උත්තර දෙමින් දෙවියන් වහන්සේගේ ක්‍රියා මොහුගේ ජීවිතය තුළ ප්‍රකාශ වෙන පිණිස මිස මොහුවත් මොහුගේ මව්පියන්වත් පව් කළ නිසා නොවේ කියලා උන්වහන්සේ පැහැදිලිවම කියනවා. හalleluya. අපගේ ජීවිතයේ පවා යම් කිසි ප්‍රශ්නයක් තුලින් කරදරයක් තුලින් ඔබ යනවාද? ඔබට දෙවියන් වහන්සේ අවකාශය ලබා දීලා තියෙනවා. සියලු ගෞරවය දෙවියන් වහන්සේට දෙන පිණිස, ලැබෙන පිණිස. හalleluya. ඔබ ප්‍රශ්නේදී දුක් වෙන්නට එපා, කනස්සල්ු වෙන්නට එපා. ඔබ මොකද වෙන්නේ මේ ප්‍රශ්නේ අර ගෝලියෝ ඇහුවා වගේ කවුද මගේ දෙමව්පියෝද පව් කළේ? මොකද්ද මේ නැස්පැතිය? මොකද්ද මේ කලබ ගෑනිය? ඒව ගැන හිතන්නට එපා.
මේ ප්‍රශ්නය තුලින් අපි දෙවියන් වහන්සේට ගෞරවය දෙන්නට මේ වගේ උන්වහන්සේ කියනවා ඊට පස්සේ කියනවා දවල්ව තිබියදී මා යෝතනන් වහන්සේගේ වැඩ අප විසින් කටයුතුය රාත්‍රිය පැමිණේ එවිට කිසිවෙකුට වැඩ කරන්නට නොපුළවන හාලෙලූයා බලන්න අපේ උන්වහන්සේ දවල් කාලේ රෑ කාලේ මවල දීලා තියෙනවා අපිට දවල් කාලේ තමයි අපි වැඩ කටයුතු කරන්නේ පුතා හාලෙලූයා අපි රෑ කාලේදී උන්වහන්සේ අපට කියනවා උන්වහන්සේ අපට කියලා දෙනවා අපට විවේකව විශ්‍රාමිකව වැඩ කටයුතු කරන්න කියලා හාලෙලූයා ඒ වගේම දවල් කාලේදී සියල්ල එළිය වෙලා තියෙනවා බලන්න උන්වහන්සේ කියනවා මා ලෝකයේ සිටින කල මම ලෝකයේ ආලෝකයව සිටිමි කීසේක බලන්න දෙවියන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපි යේසුමානේද දේශනා කරද්දී අපි කතා කළා උන්වහන්සේ අපට කිව්වා මමයි ලෝකයේ ආලෝකය කියලා ඊට පස්සේ උන්වහන්සේ ගෝලයන්ට කතා කරලා කිව්වා අපට කතා කරලා කිව්වා චබලලි පවුලට කතා කරලා කිව්වා මුළු විශ්වයට කතා කරලා කිව්වා නුඹලා ලෝකයේ ආලෝකයයි කියලා හාලෙලූයා උන්වහන්සේගෙන් එළිය අරගෙන අපි පරාවර්තනය වෙලා ඒ එළිය ලෝකයට බෙදා දෙන්නට ඕන හාලෙලූයා ජීවිත ආලෝකමත් කරන්නට ඕන ඇස් අන්ධ වෙලා තියෙන ඇස් පහදන්නට කියලා හාලෙලූයා ඊට පස්සේ උන්වහන්සේ කියනවා මෙසේ කියා මා ලෝකයේ සිටින කල මම ලෝකයේ ආලෝකය සිටිමි කිසේක උන්වහන්සේ මෙසේ කියා බිමට කෙලගසා එයින් මඩ සාදා ඒවා ඔහුගේ ඇස්වල ගා බලන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පුදුම දෙවියන් වහන්සේ කෙනෙක් හalleluya ඔබගේ මගේ ඇහි රොඩක් එහෙම ඇල්නොත් මොනවද කරන්නේ මොනවද අපි කරන්නේ එක්ක පිමිනෝ එක්ක වතුර ටිකක් දාලා හොදනවා නේද එහෙමද පිසිලි වතුර දාලා එක්ක මේවා කරලා හොඳට හොදලා පිය දානවා නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොනවද කරන්නේ වතුරද පිමනවද හුලඟෙන්ද නෑ පේන්නේ නැති කෙනෙකුට මොනවද කරන්නේ තව මඩ මම නෙමෙයි දේව වචනේ කියන්නේ මඩ ගාපුවම පේනවද උන්වහන්සේගේ ක්‍රියා පුදුම ක්‍රියා මඩ ගාපුවම තව තියෙන දේත් පේන්නේ නැහැ නේ තව මොනවද වෙන්නේ නමුත් උන්වහන්සේ බලන්න උන්වහන්සේ බිමට කෙල ගසා එන් මඩ සාදා ඒවා ඔහුගේ ඇස්වල ගා නුඹ ගොස් සිලෝවාම් පොකුණෙන් සෝදා ගනින්නයි ඔහුට කීසේක හalleluya දෙවියන් වහන්සේට ස්තුති වේවා එතන කියනවා සිලෝවාම් යන වචනේ අර්ථය එවන ලද්දේයි කීසේක ඒ කියන්නේ සිලෝවාම් කියන වචනේ අර්ථය තමයි එවන ලද්දා වූ ආලේපලත් ඒ ක්‍රිස්තුස් වහන්සේ කියන එකයි හalleluya ඒ තරක් නෙමේ උන්වහන්සේගේ ක්‍රියා බලවත් ක්‍රියා උන්වහන්සේ අපට මෙතනදී මතක් කරලා දෙනවා උන්වහන්සේගේ මේ කෙල ඒ ස්පර්ශය කොච්චරනම් ආලේපයක්ද ඒ වගේම කොච්චරණීය ප්‍රේමයක් පෙන්눔 කරනවා ඒ තුලින් ඒ විතරක් නෙමේ මඩ ගෑමෙන් උන්වහන්සේ පෙන්눔 කරනවා ඒ අපි උන්වහන්සේගේ අතේ මැටි පිටක් පමණයි කියලා හalleluya උන්වහන්සේ අපිව මැව්වේ දූවිල්ලෙන් ඒ උත්පත්ති පොතේ 2 වෙනි වගන්තියේ 7 වෙනි වගන්තියේ කියන උන්වහන්සේ ඒ අපිව දූවිල්ලෙන් සාදා ඒ හදලා ඒ නාස්පුඩු වලට හුස්ම හෙළුවයි කියලා සුද්ධාත්මය හුස්ම අපට පිම්බයි කියලා ඒක ශරීරයක් උනායි කියලා මිනිසෙක් වුණා කියලා මම පටන් ගනිද්දිම කිව්වා ලෝකේ උතුම්ම මැවිල්ල තමයි මිනිසයා හalleluya ඒ 6 වෙනි දවසේ මැව්වා වූ මිනිසයා උත්පත්ති පොතේ 1:26 කියනවා අපට සියලුම දේ පාලනය කරන්නට ආධිපත්‍ය කරන්නට නම් කරන්නට සෑම දෙයකම අභිබව ජීවත් වෙන්නට මිනිසයාව දෙවියන් වහන්සේ මැව්වයි කියලා හalleluya ඉතින් බලන්න මෙතන දෙවියන් වහන්සේ අපට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පෙන්눔 කරනවා උන්වහන්සේගේ මැවීමද මතක් කරලා දෙනවා අද අපට හalleluya උන්වහන්සේ අපගේ මෞංකාරය අනු කියලා හalleluya බලන්න අපි කොච්චර දෙවියන් වහන්සේට සදා ණයගැතිද කියලා අපගේ ජීවිතය තව තවත් ආලෝකමත් වෙනවා උන්වහන්සේගේ වචනේ කරුණු කොටගෙන උන්වහන්සේගේ වචනේ මෙනෙහි කරන්නට උන්වහන්සේගේ ප්‍රේමය කොච්චරද ඔහුට උන්වහන්සේගේ ඒ කෙලවලින් ඒ මඩ හදලා ඒ පෙනෙන්නේ නැති ස්ථානය ස්පර්ශ කරලා ඒ සිලෝවාම් පොකුණෙන් ඒ ආලේපල තනතා
කියන නම් තේරුම් ඇතුව උන්වහන්සේ ඒ සිලවාම් පුකුණෙන් ඒ සුවය නිර්මල සුවය ඒ අන්ධ ඇති කෙනාට පෙනෙන්නේ නැති කෙනාට අද දිව්‍යමය ස්පර්ශය ලබා දුන්නා. බලන්න එතන එවිට කියනවා එවිට ඔහු ගොස් සෝදාගෙන පිළිම ලැබ ආවේය. එබැවින් අසල්වාසියෝද ඔහු හිඟන්නෙක්ව සිටි බව පෙරදුටු ආයද කතා කොට ඉඳගෙන හිඟමන් ඉල්ලූ තැනැත්තා මොහු නොවේදයි කිව්වෝය. බලන්න දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසාව වේවා. බලන්න හිඟමන් ඉල්ලමින් ඊටමන් දුක් ගැහැට ජීවිතයක් ගත කරන කෙනෙකුට දෙවියන් වහන්සේ ආලේපයෙන් පුරවලා ඔහුට හරි මාර්ගයේ ගමන් ගන්නට විජයග්‍රාහී ජීවිතයක් ගත කරන්නට දෙවියන් වහන්සේ ස්පර්ශ කළා. උන්වහන්සේගේ එක ස්පර්ශයක් ඇති. හලෙලූයා. උන්වහන්සේ ඒ පෙනෙන්නේ නැති ලෝකයේ ලස්සන ලෝකයේ දැක ගන්නට ඒ ස්පර්ශ කළා. ඒ නිසා අද අපට ඔබගේ මගේ ජීවිතේ මම දන්න දරුවෙක් හිටියා. ඒ දරුවා ඊටමත් උගත් පුද්ගලයෙක්. ඊටමත් උගත් පුතෙක්. ඒ දරුවා කසාද බඳින්නට යද්දී එයා හරියට හෙව්වා. එයාගේ තත්වයට එයාගේ ලස්සනට එයාට ලස්සන ජීවිතයක් ගත කරන්නට ඕනයි කියලා එයාට හොඳ තැනකින් හොඳ කසාදයක් කරගන්නට ඕනයි කියලා. නමුත් මේ දරුවා හොයලා ගිහිල්ලා එයාට හම්බෙච්ච කෙනා එයාට කවදාකවත් ජීවිතේ එපා වෙන්නට සැලසිච්ච එක්කෙනෙක් තමයි හම්බුනේ. එහෙම හම්බෙච්ච වෙලාවේ ඒ දරුවා මාව හම්බ වෙලා ඉඳන් කිව්වා පාස්ටර් අංකල් මගේ ජීවිතේ මට එපා වෙලා තියෙන්නේ. මං ඇයි පුතා? පාස්ටර් මං හෙව්වේ මම මේ වගේ කෙනෙක් මගේ ජීවිතේට. නමුත් මට හම්බුනේ ඒ වගේ කෙනෙක් නෙමෙයි. මං කොහෙත්ම හිතපු නැති කෙනෙක්. නමුත් මට දැන් ජීවිතෙත් එපා වෙලා තියෙන්නේ කියලා. මම එතකොට මට දෙවියන් වහන්සේ මතක් කරලා කතා කළේ මේ පරිච්ඡේදය තුලින්. මං ඒ දරුවට කියා දුන්නා පුතා ශක්තිමත් වෙන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ යදී මෙන්න මේ වගේ කෙනෙක් හිටියා. ඒ කෙනාට ජීවිතේ ගෝලියෝ පවා ඇහුවා මේ අන්ධභාවය මුල් කාලේ ඉඳන්ම උපන්දා පටන් පෞකලේ කවුද? දෙමාපියෝද? අරයද මෙයාද කවුද? නෑ. මේ ක්‍රියාව මක් නිසාද? මේ ක්‍රියාව දෙවියන් වහන්සේට සියලු ගෞරවය මහිමය ලැබෙන පරිදි. ඒ වගේ ඔබගේ භාර්යාව පවා ඔබට දුන්නා වූ ලස්සන තෑග්ගක් ඔබ හැරෙන්නට මේ භාර්යාවට යාපත් ස්වාමි පුරුෂයෙක් වෙන්නට වෙන කාටවත් බෑ. ඔබ අද විශ්වාස කරනවා නම් මේක දෙවියන් වහන්සේ ඔබට දුන්නා වූ ලස්සන සහකාරිය හොඳ සහකාරිය කියලා ඔබ විශ්වාස කරනවා නම් මේ ලස්සන සහකාරියව එකතු වෙලා යහපත් ලෙස ජීවත් වෙන්නට දෙවියන් වහන්සේ ඔබට කැඳවීමක් කරලා තියෙනවා. ඔබ හැරෙන්නට වෙන ස්වාමි පුරුෂයෙක් ඇයට නැහැ. ස්වර්ගයෙන් තමයි මේ කසාදය නියම කරලා තියෙන්නේ. ඒ නිසා ඔබ විශ්වාස කරනවා නම් ඔබ ඇයට හොඳ ස්වාමි පුරුෂයෙක් වෙනවායි කියලා ස්වාමීන් වහන්සේට සියලු ගෞරවය මහිමය ලැබෙන්නට යනවා කියලා මං කිව්වා. සියලු ගෞරවය දෙවියන් වහන්සේට දෙන්න. හාලෙලූයා. ඒ පුතාට ස්වාමීන් වහන්සේම කතා කළා. මම නෙමෙයි. ශුද්ධාත්මයන් වහන්සේ කතා කළා. ඒ පුතාගේ හදවත ඉතාමත් සනසුණා. එදා ඉඳන් ලස්සන දරු පැටව දෙන්නෙකුත් ඇතුව ලස්සන පෞල් ජීවිතයක් ඒ දෙපළ ගත කරනවා. සියලු ගෞරවය දෙවියන් වහන්සේට ස්තුති වේවා. හලෙලූයා. බලවත් අත්බල සන්නාදයක් දෙන්න. හලෙලූයා. අද ඔබව මාව දෙවියන් වහන්සේ පාවිච්චි කරන්නේ ඒ වගේ. හලෙලූයා. මේ වගේ ක්‍රියා තුලින් ඔබ දේව වචන ඉගෙන ගන්න පාස්ටර් නෙවිල් තුලින් අද අපි බයිබල් පාඩම් වලට ගිහිල්ලා හලෙලූයා අපි දැනගත්තේ ජීවිතේ මහත් දේ ඔබගේ මගේ සිද්ධ වෙන්නට යනවා. හලෙලූයා. හෝෂයා පොතේ 4:6 කියනවා මිනිසයා විනාශ වෙන්නේ දන්නේ නැතිකම නිසා කියලා. හලෙලූයා. ඒ ඉග්නරන්ස් අපි දැනගත යුතු දේ දන්නේ නැත්නම් ඒ නිසා අපි විනාශයට යන්නට පුළුවන්. ඒ නිසා අපට උන්වහන්සේ මතක් කරලා දෙනවා අවස්ථාව කැඳවලා තියෙනවා අපි යහපත් දේ අපගේ ජීවිතයට කැඳවා ගන්න. ඒ නිසා ඔබගේ මගේ ජීවිතේ මොන ප්‍රශ්නයක් ආවත් මොන කරදරයක් ආවත්
ඒ දේ යහපත බවට පරිවර්තනය කරන්නට දෙවියන් වහන්සේට පුළුවන්. හලෙලූයා. එක පාස්ටර් කෙනෙක් යනවලු. එයා යද්දි ගඟේ උතුරා පිටාර ගලනවලු. දැන් ඒ යද්දි ඒ බෝට්ටුව පෙරලෙන තරමට ඒ බාධාවකුත් ඇවිල්ලාලු. ගස් පෙරලිලා තියනවලු. මේ බෝට්ටුවත් පෙරලෙන්නට යනවලු. නමුත් ස්වාමීන් වහන්සේට යාඥා කරද්දී ඒ වතුර මට්ටම ඉහළට ගිහිල්ලා ඒ වයින් අවිබවා යන්නට දෙවියන් වහන්සේ පීඨ වෙනවා. ඒ වගේම ඒ යෙසායා පොතේ කියනවා පරිදිද 59:19 කියනවා ඔබට විරුද්ධව යක්ෂයා ක්‍රියා කරද්දී ඔබට විරුද්ධව එද්දී ඒ ජල මට්ටම ඉහළට ගිහිල්ලා ඔබට මට ඒ ප්‍රශ්න වලින් අභිභවා යන්නට දෙවියන් වහන්සේ පීඨ වෙනවා. හalleluya. දැන් ඊළට ඔසවා කියන ස්තුති ස්වාමිනී කියන හalleluya. ස්වාමිනී මේ දරුවන්වද මාවද ඔබ වහන්සේගේ අනර්ගෝ ආශිර්වාදයෙන් අද පූර්ණ කරන නිසා ස්තුති කරනවා. හalleluya. දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපි රෝමටේ 8 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තියට යා. රෝමටේ 28 වෙනි වගන්තියට තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. හalleluya. ඒකයි උන්වහන්සේ කියන්නේ අපගේ ජීවිතේ මොන ප්‍රශ්නය ආවත් මොන කරදරය ආවත් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න. හalleluya. ඒ සියල්ලම යහපත බවට උන්වහන්සේට හරවන්නට පුළුවන්. ඒ වගේම 29 කියනවා මක් නිසාද උන්වහන්සේ పూర్වයෙන් ඇඳින ගත්තවුන් තමන් වහන්සේගේ පුත්‍රයා බෝසෙයින් සහෝදරයන් අතරේ කුන්දලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්න పూర్ණයෙන් නියම කළසේක. හalleluya. ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්න කොටගෙන ඒ කුන්දලා වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ අපට දුන්නා වූ ඒ අනර්ග වූ නව ජීවනය කරන කොටගෙන සියල්ල ඔබගේ මගේ යහපත පිණිස එකට ක්‍රියා කරන්නට යනවා. හalleluya. ඒ නිසා උන්වහන්සේ කියනවා పూర్වයෙන් නියම කළවුන් උන්වහන්සේ කැඳවාගත්තවුන් සුපුන් 30 වෙනි වගන්තිය. හalleluya. పూర్වයෙන් නියම කළවුන් උන්වහන්සේ කැඳවාගත්තවුන් උන්වහන්සේ ධර්මිෂ්ඨ කළසේක ධර්මිෂ්ඨ කළ අය උන්වහන්සේ මහිමයට පැමිණ වූසේක. හalleluya. අද උන්වහන්සේ ඔබම මාව මහිමයට පමුණවන්නට යනවා. ඔබ සියලු ගෞරවය මහිමය දෙවියන් වහන්සේට දෙද්දී දෙවියන් වහන්සේ ඔබගේ මගේ ජීවිතය කරන කොටගෙන ඒ ධර්මිෂ්ඨ කළ අයව ඔබව මාව දිවි හිමියෙන් උන්වහන්සේ මහිමයට පමුණවන්නට යනවා. හalleluya. ඒ වගේම ඔබ මා නිරන්තරයෙන් උන්වහන්සේගේ සදාතනික ජීවිතයට පංගුකාරයන් වන මොහොතේ අපිව උන්වහන්සේ සදාතනික සදාකාලික ඒ ස්වර්ගීය ජීවනයෙන් පූර්ණ කළා. ඔබ මාව ඒ අනර්ග වූ ආශිර්වාදයෙන් පූර්ණ කරලා තියෙනවා. ඒ නිසා අපි දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරමු. ඒ වගේම හැම මොහොතෙම අපගේ එදිනදා ජීවිතයේ මොන දේ දිනුනත් අපි දෙවියන් වහන්සේට සියලු ගෞරවය මහිමය දෙන්නට පොරොන්දු වෙමු. හalleluya. අපි සෑම ක්‍රියාවකදීම සෑම කතා කිරීමකදීම අපගේ එදිනදා ජීවිතයේදී සෑම ක්‍රියාවකදීම දෙවියන් වහන්සේට සියලු ගෞරවය මහිමය අපි ඔප්පු කරමු. ඔබ සැමට ජේසු පීඨයි. හalleluya. දෙවියන් වහන්සේ ඔබව මාව අද ආශිර්වාද කළා. දෙවියන් වහන්සේට ස්තුති වේවා කියන හalleluya. බලවත් බලසන්නාදයක් දෙන්න. හalleluya. ජේසු ජීවමානයි. හalleluya. ඔබට මට යෙහෝවා ස්වාමී Yehovah minum karu Yehovah Yehuni Yehovah Yehuni Oh Yehovah Swami Yehovah minum karu Yehovah Yehuni El Shaddai
දෙවිඳු ඔබයි El Shaddai අවිබල දෙවිඳු ඔබයි Yehovah Rapha සුවකරනා දෙවිඳු ඔබයි Yehovah Rapha සුවකරනා දෙවිඳු දෙවියන් වහන්සේ අද ඔබ ආශිර්වාද කළා හලෙලූයා සන්තෝෂයෙන් යන්න ප්‍රීතියෙන් යන්න අද ඔබට ජය නියතයි ඔබට සැපයීම නියතයි ඔබට සුවය නියතයි හලෙලූයා ඔබව මැව්වා වූ ඔබව සෑදුවා වූ ඒ පොරොන්දු දුන් තැනන් වහන්සේ විශ්වාසවන්තයි හලෙලූයා ස්තුති වේවා ප්‍රශංසා වේවා කියන හලෙලූයා ස්වාමිනී ඔබ වහන්සේ ශාසිකවද ඉක්මනින් අපාදරට ගේන නිසා ස්තුති කරනවා දොරවල් විවෘත කරන්න එල් ෂඩායි දෙවියන් වහන්සේ ඔබ වහන්සේ බුදුමද හාස්කන්ද සංජීවකද ශාසිකකද ජීවිතේ සීල කරලා හාස්කම් කරන නිසා ස්තුති කරනවා හලෙලූයා යේසුගේ වහන්සේට සියලු ගෞරවය මහිමය අපි දෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන් හලෙලූයා දෙවියන් වහන්සේට ස්තුති වේවා හලෙලූයා දෙවියන් වහන්සේට ස්තුති වේවා හලෙලූයා අපගේ සේවය කළ වරදකට ඇගේ සහෝදරයෙක් අත්අඩංගුවට අරන් තිබෙනවා නමුත් සිස්ටර් යාඥා කරාලු සභාවත් උදෙසා යාඥා කර තිබෙනවා දෙවියන් වහන්සේ සම්පූර්ණ ඔහුව නිදහස් කරා කියලා ස්වාමීන් වහන්සේට ගෞරවය කරනවා හලෙලූයා කියන්න පුතා හලෝ ඔව් හාලෙලූයා දෙවියන් වහන්සේට ස්තුති වේවා හාලෙලූයා ඇගේ යාඥාව කරනකොටගෙන ඇය කියනවා වෙන අයව අත්අඩංගුවට ගත්තත් මල්ලිව ඒගොල්ලෝ නිදහස් කරලා ඇරලා තියනවා කියලා හාලෙලූයා වෙන අයව වරදටපත් කළත් ඇගේ යාඥාව කරනකොටගෙන මල්ලි නිදහස් කරලා තියනවා හාලෙලූයා කවුද ඒ දරුවව නිදහස් කළේ දෙවියන් වහන්සේ කියන්න තව මොනවාද සාක්ෂිය හාලෙලූයා මේ දරුවා කියනවා ඇයට තව ඉඩම් කැල්ලක් මිලදී ගන්නට පුළුවන් වුණාලු කවුද ඔයාලට මුදල් සැපයුවේ හාලෙලූයා සපයන්නව තනන් වහන්සේ හාලෙලූයා සන්තෝෂයෙන් යන්න දුව හාලෙලූයා ඔබගේ පොඩි දේදී ඔබ දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරද්දී මහත් දේදී ඔබ ආශිර්වාද කරනවා සන්තෝෂයෙන් යන්න දුව දෙවියන් වහන්සේ ඔබ සමගයි ඔහු හිටියටම අසනීප වුණාලු ඔහුට වෛද්‍යවරු කියා තිබෙනවා heart attack කියලා නමුත් ඔහු වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කරද්දී ඔහු යාඥාවෙම හිටියලු දෙවියන් වහන්සේ අප සුව කර තිබෙනවා වෛද්‍යවරු කිව්වලු ඔහුට හැම කිසිම දෙයක් නැහැ කියලා ස්වාමීන් වහන්සේට ගෞරවය කරනවා හalleluya එන්න හොදා කවුද ඔයව සුව කළේ දෙවියන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ සමගයි පුතා හalleluya ඔබට විරුද්ධ වෙන කිසි ආයුධයක් සඵල වෙන්නේ නැහැ කිව්වනම් ඔබට කිසි දෙයක් එන්නේ නැහැ පුතා විශ්වාසයෙන් ඇදහිල්ල යන්න රජෙක් වගේ ජීවත් වෙන්න හalleluya ජේසුස් ජීවමානයි හalleluya ඒ ලංකාවට යන අවස්ථාවේ කිලෝ 40ට වඩා බර තිබුණලු නමුත් කිසිම 1 කිලෝ එකක්වත් වැඩි කියලා අහුුන්නේ නැහැලු ඒ වගේම ලංකාවට ගිය අතරේ නිවස හදන්න දෙවියන් වහන්සේ කරුණාවිල්ලවලු ඒ දේවලුත් කරගන්න දෙවියන් වහන්සේ ආශිර්වාද කරා කියලා ස්වාමීන් වහන්සේට ගෞරවය කරනවා හalleluya ලංකාවට ගිහිල්ලා ආවා දෙවියන් වහන්සේ ආශිර්වාද කළා සියල් හalleluya කිලෝ 55ක් මං ගෙනිච්චා හalleluya බලවතත් බලසන්නාද දෙන්න හalleluya හalleluya දෙවියන් වහන්සේ වාට සපෙලා තියෙනවා හොඳට සපෙලා තියෙනවා දෙවියන් වහන්සේට ස්තුති කරමින් යන්න දෙවියන් වහන්සේ ඔබ ආශිර්වාද කළා දුව හalleluya බයෙන් දෙපා යේසුස් ඔබ සමගයි හalleluya බලවතත් බලසන්නාද දෙන්න තිබ්බා
උදේ ඉඳලම මේ වෙනතෙක් දෙවියන් වහන්සේ මා සුව කර තිබෙන නිසා දෙවියන් වහන්සේට ගෞරවය. හාලෙලූයා. කවුද ඔයාව සුව කළේ? හාලෙලූයා. ඔබ සේවය කරන පිණිස දෙවියන් වහන්සේ ඔබ සුව කර තිබෙනවා. හැම මොහොතකම විශ්වාසයෙන් යන්න, ඇදහිල්ලේ යන්න. ඔබට විරුද්ධව එන කිසි ආයුධයක් සඵල වෙන්නේ නැහැ දුව. චෙස්පීටයි. හාලෙලූයා. සභාව නැගිටින්න. ඇය යාඥා කරනවලු හැම සිකුරාදාම අලුත් කෙනෙක් එයාට මුණ ගස්සන්න කියලා දෙවියන් වහන්සේ ඒ වගේම එයාට මුණ ගස්සනවා කියලා දෙවියන් වහන්සේට ගෞරවය කරනවා. කවුරු හරි අද හම්බුණාද අලුතෙන් එන්න? හාලෙලූයා. මහ සභාවට ගෙනාවා. අන්න ඒක තමයි ඔබට පිපාසයක් තියෙන්නට ඕන යම් කිසි දෙයක් දෙවියන් වහන්සේට කරන්න. හාලෙලූයා. ඔබ පිපාසෙන් මාස් හොයනවා දෙවිඳුඹයි කියලා ඔබ දෙවියන් වහන්සේට කැපෙද්දී දෙවියන් වහන්සේ ඔබට ඒ උපකාරය කරන්නට යනවා. ඔබට බලවත් සේවකයෙක් වශයෙන් ආශිර්වාද කරනවා. සන්තෝෂයෙන් යන්න සෝම. හාලෙලූයා. ඔබගේ යා කරන මේ දරුවන්වද මාවද අද ආශිර්වාද කරපු නිසා ස්තුති කරනවා. ස්වාමිනී මටද ස්වභාවයට දාලා කතා කරපු නිසා ස්තුතියි. අපි එඩිතරව නිර්භීතව අපගේ ජීවිතවලදී මූණ දීලා ස්වාමිනී ඔබ වහන්සේගේ ශක්තිය බලය කරනු කොටගෙන අපි ස්වාමිනී ලෝකයේ ආලෝකයෙන් පොළවේ ලුණුමෙන් ඔබ වහන්සේට සාක්ෂිකාරයන් වශයෙන් ජීවත් වෙන්නට කරුණාව අනුග්‍රහය දුන් නිසා ස්තුති කරනවා ස්වාමිනී. ඔබ වහන්සේට ස්තුති කරනවා අද සේවය ඉදාමත් අනර්ගවන්තම කරගන්නට සෑම වැඩිමහල්ලෙකුමද මාවද අපි සියලු දෙනාමද විශ්වයද ආශිර්වාද කරපු නිසා ස්තුති කරනවා. නාසරෙති ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. ආමේන්. දැන් අපගේ පිය වූ ඒ අබා පියාණන්ගේ අසීමිත ප්‍රේමයත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මඟ පෙන්වීමත් සුද්ධාත්මයන් මෙන්න අප ගෙන යන තාක්කල් අප තුලත් අපවටත් අප සමගත් සදාකාලයෙන් සදාකාලතම වේවා. ආමේන්. ආමේන්. ආමේන්.